මේ ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව මම ඊට ප්‍රථම කිව්වා ඉන්දියාව තමයි ජයග්‍රහණය කරන්න කියලා. ඒක ජයග්‍රහණය කරා. ඒක හරි. ඒ අනාවකයේ සාර්ථක වුණා, සත්‍යක් වුණා. ආසියාවෙන් ලෝක කුසලාන තරඟාවලියට එන කාන්තා කණ්ඩායමේ ආසියා කාන්තා කණ්ඩායමෙන් එන්නේ එකම එක කණ්ඩායමයි. ඒ තමයි ඉන්දියන් කණ්ඩායම කියලා මම ප්‍රකාශ කරා. ඒකත් සත්‍යයක් වුණා. අද මම කියන්නේ මේ මොහොතේ මේ වන විට පැවැත්වෙන සටන පිළිබඳව. ඒ කියන්නේ ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව. මේ මොහොතේ තුන්කොන් සටනක් පැවැත්වෙනවා. සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය. ශ්‍රී ලංකාව පසුගිය තරඟයේදී ලකුණු 95කට පරාජය වුණා. මම කියනවා අවසාන මහා තරඟයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරගෙන ඒ අවස්ථාව උදා කර ගන්නවා. විශේෂයෙන්ම කියන්නට ඕන පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් දෙකම පරාජයට පත් කරමින් අවසාන මහා තරගයට ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙනවාමයි. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක.